අද හදමු මාළු බැදුමක්. මම ඉතින් මේකට මේ මාළු ටික තම්බලා පොඩි කොල්ල තමයි දාන්නේ. මේ මාළු ඩිංග තම්බපු වතුර ඩිංග මේකෙන් තමයි මම මේක හදාගන්නේ. ඊට පස්සේ ඉතින් මේකට ඉතින් ලුණු තමයි වැඩි හරියක් දමන්නේ. මේ ඉතින් පත සයිස් ලුණු ගෙඩි ටිකක් ඉතින් මම කපාගෙන යනවා. ඔහෙලට ඉතින් ඇති ප්‍රමාණවල වලින් ඔහෙල දමා ගන්න. ලුණු ඉතින් කපන්න තමයි බැරි මේ ඇස් දෙකෙන් කඳුළු වෙනවා ඉවර යනවා. ඒ වුණාට ඉතින් ඔන්න ඉතින් මේ ලුණු ගෙඩි ටික කපා ගන්නවා. ඊට පස්සේ ඉතින් එඩික් කවලා ඊට පස්සේ ඔන්න ඔය වගේ මේ තක්කාලි ගෙඩි ටිකකුත් ඉතින් කපා ගන්නවා. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය වගේ හුදුරුණු බිකි දෙක තුනකුත් දමා ගන්නවා. ඊට පස්සේ ඉතින් අර ඉස්සෙල්ලා පෙන්නපු වතුර ටිකට මේ අර ටික සේරෝම ඉතින් ඔන්නම දමා ගන්නවා. දමාගෙන මේ වතුරකින් තමයි ඔක හදාගන්නේ. ඊට පස්සේ අර තම්බල පොඩි කරගත්තු මාළු ටිකත් ඔන්නම දමා ගන්නවා. ඊට පස්සේ ඉතින් ලුණු මිරිස් ගම්මිරිස් කහ තක්කාලි සෝස් අරන් මනම් දමලා ඉතින් ඔන්න වගේ ඉතින් ගානකට එනකන් ඉතින් තම්බ ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ආයේ කන්නෑගි ගෑවිච්ච දැන්